සියලු දරුවන්ට මාද ඔගොල්ලන්ට පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා. ඒ වීඩියෝ එක තමයි මම පොඩි සටහනකුත් ගහගෙන තමයි මේ ආවේ. මෙතෙක් කල කරන ලද වීඩියෝ තුලින් ඔබට මම සඳහන් කරා යම් අවස්ථාවන් තුලදී ඔබගේ ලග්නය අනුව ඔබගේ පොදුවේ ගති ලක්ෂණ කෙසේදයි කොහොමද කියලා. ඒ වගේම තමයි ඔබ දැන් ඔබගේ ජන්මපත්‍රය ඔබ අතට ගන්න. අතට අරගෙන ඔබගේ ජන්මපත්‍රයේ ගොඩක් දුරට නැකත බලා ගන්න ලේසි ක්‍රමයක් තමයි කේන්දරයක තියෙනවා. ගොඩක් දුරට අවසානට වගේ තමයි අන්තිම පිටුවට වගේ තමයි තියෙන්නේ. දසාශේෂය ලියලා. ඒ කියන්නේ රාහුගේද සෙනසුරුගෙන්ද දසාශේෂය රාහුගෙන්ද දසාශේෂය ගුරුගෙන්ද දසාශේෂය සෙනසුරුගෙන්ද මොය ආදි වශයෙන් අවුරුදු ගණන් මාස ගණන් දාලා තිනවා. අන්න එතෙන්ට උඩින් චුට්ටක් තියෙනවා. බලන්න ඔබගේ නැකත හොයාගන්න ලේසි ක්‍රමයක්. එසේනම් මා ඔබට මේ පොඩි සටහනකුත් එක්ක තමයි අරන් ආවේ. අපි ගත්තොත් එම නැකත් 27ක් තිබෙනවනේ. නැකත් 27ටම මේ ලග්නයක් හා සමානව ගති ලක්ෂණ පිහිටනවා. ඒ එක එක ලග්නය අනුව වගේම තමයි 27 නැකතක් තිබෙනවා. ඒ 27 නැකත් 27 තුලම මිනිස්යාගේ ජීවිතයේ යම් අවස්ථාවලදී බලපෑම් ඇති කරන දේවල් සුභ අසුභ ලබා දෙන දේ පැත්ත තියෙනවා. එහෙනම් අපි බලමු විශේෂයෙන් පළවෙනි නැකත මොකද්ද? අශ්විත නැකත. අශ්විත නැකතද කියලා ඔබ කේන්ද්‍රය අතට අරගෙන බලන්න. ඔබත් මෙහෙම කෙනෙක්ද කියලා. අශ්විත නැකතෙන් නම් ඔබ උපන්නේ. ඔබ උපන් අශ්විත නැකතේ නම් ඔබගේ ජන්මපත්‍රයේ බලන්න දැම්මම ඒ වගේම තමයි ඔබ අලංකාරය වැඩ කටයුතු කරන්න, අලංකාර දේවල් කරන්න. ඊට කැමති තත්ත්වයක් පෙන්වනවා. ඒ වගේම තමයි ලස්සනට ඉන්න, හොඳට ඉන්න, කැපී පෙනෙන්න, පළවෙනි තැන දාගන්න, ජවයක් ඇතුව ඉන්න, චේදස් ගතියක් ඇතිව ඉන්න ඔබට අශ්විත ලග්නේ නම් ඔබගේ ගති ලක්ෂණ ආකාරයට පෙන්වනවා. ඒ වගේම තමයි ඔබ ලස්සන වස්ත්‍ර ආභරණ වලින් සැරසිලා ඉන්න. අන් අයසේම ඔබට හොඳට යාන වාහන ගෙවල් දොරවල් තියාගෙන ඉන්න. යාන වාහන ගෙවල් දොරවල් තියාගෙන ඉන්න. මෙන්න මේ වගේ දේවල් මටත් ඕනි කියන අදහස ඔබ තුල තියෙනවා. මෙන්න මෙවැනි දේවල් තියාගෙන ඉන්න ඕන කියන අදහසක් ඔබ තුනක් තියෙනවා. කාගේද? අශ්විත අපි කියමු ලග්නයේ කුමක් වුණත් අශ්විත නැකත. පළවෙනි නැකත 27 නැකතේ පළවෙනි නැකත. එහෙනම් ඔබ අශ්විත නැකතේ නම් උපන්නේ දරුවනේ ඔබ අලංකාර දේවල් වලට ඉතාමත් කැමති. ඒ වගේම ලක්ෂණට ඉන්න කැමති. ලස්සන දේවල් කරන්න, ලස්සන විලාසිතා විදියට, ඒ වගේම ඇඳුම් පැළඳුම් හොඳ ලස්සන වස්ත්‍රාභරණ අඳින්න පැළඳුම් කරන ප්‍රිය තැනැත්තෙක් බවට ඔබ පත් වෙනවා. ඒවට කැමති කෙනෙක් බවට ඔබ පත් වෙනවා. ඉබේම ඒ වගේම හොඳ යහපත් ගෙවල් දොරවල්, ලස්සන ගෙවල් දොරවල් තියාගෙන ඉන්න ඔබ කැමති තත්වයකට පත් වෙනවා. ප්‍රියමනාප ඔබ ඉන්න අන් අයට වැඩි ඔබ කැපී පෙනෙන්න ඕනි කියලා ඔබගේ හිතෙන් හිතන තත්ත්වයට ඔබ පත් කරන තත්ත්වයක් තියෙනවා මේ අශ්විත නැකතෙන් නම් ඔබ උපන්නේ. ඒ වගේම තමයි ඔබගේ අර මං කෝ චේදස් ගතිය දේහ ලස්සන ගත්තොත් එහෙම හොඳට කැපී පෙනෙන තත්ත්වයක්, පෞරුෂත්වය හොඳට තියෙන කෙනෙක් හැටියට තමයි තියෙන්නේ. ඒ වගේම අර පෞරුෂත්වය හොඳට තියෙන කෙනෙක්, ඒ වගේම කැපී පෙනෙන කෙනෙක්, ඒ වගේම අර දේහ ලක්ෂණ තුල හොඳු මාන්දු ගතිය කියන එක නැහැ ඔබගේ. හොඳ ශරීරයක් තියෙනවා ඔබට. පේන්න පුළුවන්, දකින්න හොඳට ශරීරයක් තියෙනවා. ඒ වගේම ලෝකයා සතුටු කරන්න පුළුවන් කෙනෙක් ඔයා. ලෝකයා සතුටු කරන්න පුළුවන් කෙනෙක් ඔයා. අශ්විත නැකතේ නම් ඔබ ලෝකයා සතුටු කරන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම තමයි ඔබගේ හොඳ ශරීරයක් තියෙනවා. ඒ සත්‍යමත්, ඡේදවන්තයි, ක්‍රියාශීලී. ඒ වගේම තමයි ලෝකයා සතුටු කරන්න පුළුවන් කෙනෙක්. ඔබ කටයුතු කරනකොට යම් වෙලාවක අන් අය හිනස්සන්න, ඒ අය
තෙක් හිනහ වෙලා වැඩ කටයුතු කරන්න සුවදත්වයෙන් වැඩ කටයුතු කරන්න ඔබ අති දක්ෂයි. අර සියුම් ක්‍රම තියෙනවා ඔබ ළඟ. අන්න අය ආකර්ෂණය කරගන්න. අන්න ඒ වගේ දේවල් තියෙනවා ඔබට. ඒ වගේම තමයි ඔබ බොහෝ දුර දැක්මක් තියෙන කෙනෙක්. කෙනෙකුට හිතන්න පුළුවන් ඔබ ඉන්න විදියට ඔබ අස්සිද නැකතෙනවා. සාමාන්‍ය කෙනෙක් කියලා. ඔබ සාමාන්‍ය කෙනෙක් නොවේ. ඔබ බොහෝ දුර හිතන කෙනෙක්. බොහෝ දේවල් ගැන දැක්මක් තියෙන කෙනෙක්. ඒ වගේම හොඳ දැනුමක් තියෙන කෙනෙක්. අන්න අයට දැනුම පෙන්වන්නේ නැති වුණාට. හැබැයි පෙන්වන්න පුළුවන් අවස්ථාවල් ආවොත් ඒවත් පෙන්වනවා. ඔබ මොකද ඔබ කැපී පෙනෙන්න කැමති කෙනෙක්. ලස්සනට ඉන්න කැමති කෙනෙක්. ලස්සන දේවල් කරන්න කැමති කෙනෙක්. කලාත්මක දේවල් වැඩ කරන්න කැමති කෙනෙක්. ලස්සනට ඇඳුම් අඳින්න කැමති කෙනෙක්. ලස්සන ගෙවල් දොරවල් තියාගන්න කැමති කෙනෙක්. අහන මහන තියාගෙන ඉන්න කැමති කෙනෙක්. හොඳට සමාජය තුළ කැපී පෙනීමෙන් ඉන්න කැමති කෙනෙක් හැටියට තමයි ඔබ සඳහන් වෙන්නේ. ඒ නිසාවෙන් ඔබ දැන්මම ඔබගේ ජන්ම පත්‍රය අතට අරගෙන ඔබ අශ්විද නැකතද කියලා බලන්න ඉපදුනේ. අශ්විද නැකතද කියලා බලන්න. අශ්විද නැකත නම් ඔබ මේ කියන ගතිගුණ ඔබට තියෙනවද කියලා බලන්න. ජ්‍යොතිර්වේදී මහත්මයෙක් ළඟට යන්න නැතුව ඔබට මේකත් පලාපලයක්, හොඳ පලාපලයක්. ඇත්තටම හොඳ පලාපලයක්. ලග්නයක් Tamante පිටුවර ලග්නෙන් තියෙනා සුභාසුම වගේම මේ නැකතේ තියෙන ගුණාගුණ ඉතා වටිනවා ඔබට. හේතුව තමයි ඔබ උපත්ති ග්‍රහයාගේ උපත්තියේදී ඔබ දසාශේෂාධිපතියා. උපතේදී ඔබ යම් දසාවක ඉපදෙනවද ඒ දසාධිපතියාගේ ස්වභාවය දසාධිපතියා කවුද කියලා දැනගන්නේ නැකතම. එසේනම් ඔබට මේක ඉතා වටිනවා කියලා මම හිතනවා. විශේෂයෙන්ම මම සඳහන් කරේ ඔබට පොදු සියලුම අශ්විද නැකතෙන් උපන් සියලුම දරුවන්ට ඔබ මේ වගේ ගුණ තියෙන යහපත් තියෙන ඔබගේ අනාගතය සඵල කරගන්න පුළුවන්. ලස්සනට ඉන්න පුළුවන්. හොඳ ජවයෙන් ඉන්න පුළුවන්. නැවගලුණ බෑන්ච් උන්නකින් ඉන්න පුළුවන් කියලා නිතරම හිතන තත්වයක චෛතස් ගතිය හොඳට පිහිටාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ශරීර පංචස්කන්ධය නිතරම හොඳට ශක්තිමත් ක්‍රියාශීලීව තියාගන්න ඔබ කැමැති. ඒ වගේම ලස්සනට තියාගන්න කැමැති. ලස්සන ඇඳුම් පැළඳුම් අඳින්න කැමැති. අන්න ඒ වගේ ඔබ අර නිතරම අන්න අයට ඔබ හිතන්නේ නිතරම මං අනිත් අය පිළිගන්න කෙනෙක් වෙන්න ඕනේ. මං අනිත් අයට කැපී පෙනෙන කෙනෙක් වෙන්න ඕනේ කියන අදහස ඔබේ තියෙනවා. හැබැයි ඒක එලා කිව්වේ සෙනිකව ඉස්සරහට ඉන්න අයට කිව්වේ නැතුවට ප්‍රකාශ කරේ නැතුනොත් ඔබේ හිත ඇතුලේ තියෙන දේ ඔබේ හිත ඇතුලේ තියෙනවා. මොකද්ද තියෙන්නේ? මං කැපී පෙනීම මිනිස්සෙක් වෙන්න ඕනේ. මම මෙතන ප්‍රධානියෙක් වෙන්න ඕනේ. මම මෙතන ඉන්න ඔක්කොමලාට මේ ඉන්න 10ක් ඉන්නවනේ මේ 10 තුලින් පළවෙනියා වෙන්න ඕනේ. ඒක අන්න අය කපා කොටානේ ඒ අයට ගහලා බැනලා ඒ අය පහකගෙන නෙමෙයි. නමුත් ඔබගේ අදිස්ථානය ඒකයි, ඉලක්කය ඒකයි. මං ජය ගන්න ඕනේ. මං යද ඉලක්කයකට යන්න ඕනේ කියන එක අදහසක් තියෙන කෙනෙක්. අශ්විද නැකතේ නම් ඔබ උපන්නේ. කිසිසේත්ම ඔබ බිය වෙන්න එපා. ඔබගේ අනාගතය සඵල කරගන්න හැකියාව තියෙනවා. පවුල ජ්‍යොතිර්වේදී ලවා මීට වැඩි ලක්නෙත් නැකතත් අනුව ඔබ විස්තර දැනගන්න. මේ පොදු විස්තරයක් තමයි කිව්වේ. ඔබගේ මේ නැකත අනුව නම් ඔබ ඉතා ජන්මපත්‍රයේ මේ නැකත තියෙන නම් ඔබ මේ කියපු ස්වභාවය තියෙනවා නම් ඔබ සතුටු වෙන්න. මොකද ඔබ හොඳ කෙනෙක්, ලස්සනට ඉන්න ඕන කෙනෙක්, ජවයක් තියෙන කෙනෙක්, අන්න අය සතුටු කරන්න පුළුවන් කෙනෙක්, අන්න අය ප්‍රියමනාප උපද්දවන වැඩ කටයුතු කරන්න ඕන කෙනෙක් ඔබ. ඒ නිසා ඔබ ඒ සියලු දේ පස කළා. ඔබගේ බුද්ධිය, මේ මොලේ ධාරණ සත්‍ය, මතක සත්‍ය, ධාරණ සත්‍ය කියන මේ මොලේ වැඩ කරන ඔබගේ කම්පියුටරේ ඉතා හොඳට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හොඳ මතක සත්‍යයක් තියෙනවා. කම්පියුටර් හොඳට ඩවුන්ලෝඩ් වෙනවා. හොඳ සුබ දේවල්. ඒ නිසා ඉතා හොඳයි. හොඳ ගමනක් යන්න පුළුවන්. සතුටින් ඉන්න, hina වෙලා ඉන්න, හැමෝටම ගරු කරන්න, සියලු දෙනාට සවන් දෙන්න, ලොකු කුඩා සියලු දෙනාට සවන් දෙන්න. හොඳ ගමනක් යන්න. තමන්ගේ ආගමානුකූලව පිළිවෙත් කරන්න. සතුටින් ඉන්න, නිතරම hina වෙලා ඉන්න බලන්න. ප්‍රශ්න එනවා තමයි. ප්‍රශ්නයක් එනකොට ඒක මම විභාගයක් ලියුවා කියලා හිතේ තියාගන්න. ප්‍රශ්නේ විභාගයක් කරගන්න. එතෙන්දී ඔබට පාස් වෙන්න හරි ලේසි වෙනවා. එහෙනම් අශ්විද නැකතෙන් උපන් සියලු දරුවන්ට තෙරුවන් සරණයි. මේක බලලා ඔබට සතුටු වෙනවා. කමෙන්ට් එකක් දාන්න. ලින්ක් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් එකක් දාන්න. ඔබගේ අදහසක් තියෙනවනේ ඒක ලියන්න. නිකන් යන්න එපා. අහක බලාගෙන යන්න එපා. සියලු දෙනාට තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා.